ලෝකෙට තව ඉස්සරහට ආහාර රටා කෝටි ගණනින් ලක්ෂ ගණනින් ආවත් මං කියන්නේ දැනට තියෙන ඒවට අමතරව තව ඉස්සරහට අලුත් කෑම රටා කොච්චර දුරට ඉන්ට්‍රොඩියුස් වුණත් මං හිතන්නේ ජැපනීස් කුයිසින් එකට මගේ තියෙන කැමැත්ත නම් නැති වෙන එකක් නැහැ. මොකද මම ඒ තරමට ජැපනීස් කුයිසින් වල තියෙන රිෆ්‍රෙෂින් ගතියට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කෑම වල අඩංගු වෙන එක අංගයක් තමයි ඒ ආහාර අංගවල තියෙන ආවේනික රස මරන්නේ නැතුව අපේ රස දිව පිනවන එක මූලික කරගෙන තමයි ඒගොල්ලන්ගේ කෑම රටාව හැදිලා තියෙන්නේ. ඒක නිසා තමයි විශේෂයෙන්ම ඒගොල්ලන් මාළු වගේ දේවල් පුළුවන් තරම් බාගෙට තම්බලා සුප් විදිහට එහෙම නැත්නම් අමු මාළු විදිහට කන්න පුරුදු වෙලා තියෙන්නේ කියලා මම කියවපු ආටිකල් එකක තිබුණා. හැබැයි අද මම මේ කරන්න යන දේ ඔතෙන්ටික් ජපනීස් කුයිසින් එකේ එන සූෂි එකට වැඩිය අමුයෙන් මස් මාළු කන්නේ නැති අයට, ඒ කියන්නේ ඒක try කරන්න හිතන්නවත් අමාරු අයට ගොඩක් උදව් වෙයි කියලා හිතෙනවා. හැබැයි සූෂි රස try කරන්න ආස අමුයෙන් මාළු කන්න අකමැති අයට. ඉතින් normally අපි සූෂි එකකට දාන අමු මාළු එක ඉස්සෙල්ලා සීසන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මාළු එකේ තියෙන ඔරිජිනල් රසයේ අර එන පිලි රස ඒව මේව ටික බැලන්ස් කරන්න සූෂි හදන්න කලින් ඒගොල්ලන් පැය 4-5ක් ඒ මාළු සීසන් කරනවා. ඒ සීසනින් එක තමයි මම මෙතන දාන්නේ. ජැපනීස් අය දාන මිරින් වෙනුවට, ඒ කියන්නේ concentrated rice wine vinegar වෙනුවට මම මෙතනදී පාවිච්චි කරන්නේ පැණි. තව දෙයක් තල තෙල් ඒගොල්ලන් දාන්නේ නැහැ. මම මෙතන කරන ට්විස්ට් එකේදී තල තෙල් චුට්ටක් දානවා. මොකද මේක බේක් වෙනකොට පොඩි සුවඳක් එන්න ඕන නිසා මම මෙතෙන්දී තල තෙල් දානවා. හැබැයි ඒක ඕගොල්ලන්ට කැමති නම් නොදා ඉන්න පුළුවන්. හැබැයි ලුණු රස, පැණි රස, ඇඹුල් රස කියන දේ මෙතනදී බැලන්ස් වෙන්න ඕනේ. ඉතින් මේක අඩුම පැය 4ක්වත් සීසන් වෙන්න ඕනේ. ඒ අතරට ඕගොල්ලන් සූෂි පැකට් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් විදියට සූෂි රයිස් ටිකත් උයා ගන්න ඕනේ. ඉතින් මම මාළු ටික ඒ විදිහට සීසන් කරා පැය 6ක් යනකම් ෆ්‍රිජ් එකේ දාලා. ඒ අතරට කන්න කිට්ටු වෙලා මම සූෂි රයිස් එකත් පැකට් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් බලලා ඒ විදිහට උයාගත්තා. සූෂි හදනවා නම් ඕගොල්ලන් සූෂි රයිස්ම පාවිච්චි කරනවා නම් ඒ බත් එකත් අපි සීසන් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට විනාකිරේ ලුණුයි දාලා මික්ස් එකක් හදාගෙන බත් එකට චුට්ට දාලා
ඒ බත් එකත් ෆ්ලේවර් කරගන්න ඕනේ. ඒක තමයි ඔතෙන්ටික් ජපනීස් සූෂි හදන හරි විදිහ. ඉතින් මට ගෙදර මේ සූෂි එක හදන්න මම මේ ෆස්ට් ටයිම් තමයි try කරේ මේ විදිහේ දෙයක්. අර රෝල් කර කර දඟලනවාට වැඩිය මට හිතුණා මේ විදිහට කරන එක ලේසියි කියලා. හැබැයි සූෂි රසමයි. නමුත් සූෂි හදන ස්ටෙප්ස් ටිකෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කරපු ට්විස්ට් එකක්. ඉතින් මේ විදිහට වතුරයි විනාකිරි ලුණුයි දාලා චුට්ටක් රස බලන්න. මොකද මේකට ඇත්තටම මේ බත් එක සීසන් කරන්න ගන්නේ ජපනීස් අය රයිස් වයින් විනෙගර්. මට ගෙදර තිබුණේ නෝමල් විනෙගර්. නෝමල් විනෙගර් එකට වැඩිය රයිස් වයින් විනෙගර් එක ඇඹුල අඩුයි ගොඩක්. ඒක නිසා මම මේක ඇපල් සයිඩර් විනෙගර් එකක් නිසා ඇපල් සයිඩර් විනෙගර් එක ඒ එන රස පොඩ්ඩක් නියුට්‍රලයිස් කරන්න මම වතුර ටිකක් දාලා ඇඹුල් රස බැලන්ස් කරා. ඉතින් ඔයගොල්ලන් ගන්න බත් ටිකෙන් ලුණු රසයි ඇඹුල් රසයි මේ සූෂි රයිස් එකේ එන පැණි රසයි ඔක්කොම බැලන්ස් වෙන්න ඕනේ බත් එක හරියට සීසන් වුණාට පස්සේ. ඊට පස්සේ ඕගොල්ලන් කරන්න ඕන මේ නෝරි ෂීට් එක 4ට කපා ගන්න. ඕගොල්ලන් ගන්න මෆින් ට්‍රේ එකේ මෆින් කප් එකේ සයිස් එකට බස්සන්න පුළුවන් සයිස් එකේ හරි 4S කොටු විදිහට ඕගොල්ලන්ගේ නෝරි ෂීට් එක කපා ගන්න. ඕගොල්ලන් කපාගත්ත නෝරි ෂීට් එක උඩට අපි විනාකිරි ලුණුයි දාලා සීසන් කරගත්ත බත් චුට්ට දාලා ඒ කොටුවේ හොඳට මේ විදිහට අතුර ගන්න. අතුරලා පොඩ්ඩක් හැන්දෙන් ඒක කොලේට තත් කරගන්න. මේ බත් නිකම්ම ඇලෙනවා කොලේට. ඒක නිසා වැඩි කරදර වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මෆින් ට්‍රේ එකේ කප් එක ඇතුළට අත චුට්ටක් තෙමලා මේක එහෙමම බස්ස ගන්න. එතකොට කප් එක වගේ හිටිනවා ඇතුළට තද වෙලා. ඊට පස්සේ බත්තර එළියට එනවා නම් මේ විදිහට හැන්දෙන් ආපහු චුට්ටක් කප් මේ කොලේට මේක තියලා තද කරගන්න. ওই විදිහට ඔයගොල්ලන්ගේ මෆින් ට්‍රේ එක ෆිල් කරගන්න. නෝරි ෂීට් එකට බත් ඔතලා මේ අර විදිහට කප් එක ඇතුළට දාලා. ඔතෙන්ටික් සූෂි එකට වැඩිය මං හදන එක වෙනස් කියලා කිව්වේ මෙන්න මේ ස්ටෙප් එක නිසා. මොකද සාමාන්‍යයෙන් සූෂි හදනකොට අර සූෂි මැට් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක උඩ නෝරි පේපර් එක තියලා බත් මේ විදිහට පේපර් එක උඩට දාලා අර මැදට දාන ඕගොල්ලන් හදාගත්ත මිශ්‍රණය තියලා රෝල් කරන එකනේ කරන්නේ. ඉතින් ඊට පස්සේ ඕගොල්ලන්ගේ මෆින් ට්‍රේ එකට අර කප්ස් ටික දාගත්තට පස්සේ ඕගොල්ලන් සීසන් කරගත්ත මාළු ටික අරගෙන හොඳට කවලම් කරගෙන ඒකේ රස චුට්ටක් බලන්න. බලලා සාමාන්‍යයෙන් චූටි කෑලිනේ කපා ගත්තේ. එක කප් එකකට කෑලි 5ක් විතර වගේ වැටෙන විදිහට එකින් එකට මේ විදිහට කප් එක ඇතුළට මාළු පුරව ගන්න. මේ ටික සෙල්සියස් අංශක 175 විනාඩි 35ක් 40ක් විතර වගේ බේක් කරලා ගන්න. බේක් වුණාට පස්සේ ඔයගලන්ට උඩ ලස්සන දුඹුරු පාටට ඕනම් බ්‍රොයිලර් ඔප්ෂන් එකට දාලා තව විනාඩි 10ක් 15ක් විතර වගේ තියලා ගන්න. මට නම් මේ ටික ඔක්කොටම පැයක් ගියා. පැයකට පස්සේ බාගෙන ඉවර වෙලා මේක උඩට දාන්න මම ලුණු කොළ නම් මට ගෙදර තිබ්බේ නැති නිසා මම ලීක්ස්ුයි චූටියට කපාගත්ත පිපිඤ්ඤා කෑල්ලකුයි අඹයි මාළු උඩට දැම්මා. ඒ ටික ඔක්කොම අමුවෙන් ඒ ටිකට මොනවද කිරුවේ නැහැ. ඒවා අමුවෙන් කන්න පුළුවන් දේවල්නේ. ඉතින් අර සූෂි මැද මාළු වලට අමතරව තව දේවල් හැපෙන නිසා මං ඒක ඉන්ස්පයර් කරගෙන මාළු ටික උඩින් මම මේ විදිහට අඹයි පිපිඤ්ඤායි ලීක්ස්ුයි උඩට දාලා
ඊට පස්සේ මේ ටික ඔක්කොම දාගෙන ඉවරුණාට පස්සේ තලයට ටිකක් උඩින් ඉහගත්තා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. සූෂි කන්න ආසාව තිබ්බට අර අමුවෙන් මාළු කන්න තියෙන අකමැත්ත නිසා සූෂි මොන රසද කියලාවත් try කරලා නැති අයට මං හිතනවා මේක හොඳ choice එකක් වෙයි කියලා. සූෂි රස මොන වගේද කියලා බලන්න.